යාළුවනේ අපි අද යන්නේ ඉතා පාළු ගෙදරකට තමයි යන්නේ. ඒ කියන්නේ මේ සීයි ආච්චි මෙරිලා ඉන්න ගෙදරකට තමයි යන්නේ බීලි වල දාගෙන. ඉතින් අපි ගිහිල්ලාම බලමු ඔය එක්ස්පීරියන්ස් එක ඔයාලට දෙනවා. ඉතින් අපි අද මෙතනින් තමයි ගමන අන්ති පටන් ගන්න අපි යන්න. ඉතින් භයානකයි හොල් මනුත් තියෙන දින සෑහෙන්න. ඉතින් අද නම් ඉතින් ඔයාලට එක්ස්පීරියන්ස් එක සුපිරි එක්ස්පීරියන්ස් එකක් පෙන්වන්න යන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු එහෙනම්. ඉතින් යාළුවනේ අපි මේ යන්න තියෙනවා කියපු ගමනට කිලෝමීටර් භාගයක් විතර තියෙනවා ඉතින් යන්න. ඉතින් අපි ගිහිල්ලාම බලමු කොහොමද කියලා එක්ස්පීරියන්ස් එක දෙන්නේ. කිලෝමීටර් භාගයක් හරියට කියලා දැන් අපි ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. තව ටිකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ගිහිල්ලාම පෙන්වන්න ඔයාලට ගෙදර කොහොමද තියෙන්නේ මොන ට්‍රැෆික් තියෙන්නේ කියලා පාස් ගෙදර අපි ගිහිල්ලාම බලමු යාළුවනේ කොහොමද කියලා. ඔයාලට එක්ස්පීරියන්ස් එක ඉදිරියට තියෙනවා. එහෙනම් අපි යාළුවනේ ගිහිල්ලාම බලමු. යාළුවනේ අපි ඇවිල්ලා ඉතින් දැන් ඉන්නේ කිලෝමීටර් භාගයක් විතර ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේන ඇති අන්න අර ගෙදරට තමයි අපි යන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු ඔයාලට මේ විදිහේ එක්ස්පීරියන්ස් එක කියන මොන වගේ අත්දැකීමක් වේද කියලා බලන්න තමයි දැන් අද යන්නේ. ඔයාලට ඔක්කොම ඉස්තේ අරන් ඉන්න මේ විදිහට. එහෙනම් යාළුවනේ අපි දැන් යන්නේ. ඉතින් ඔයාලට මම කැම් එකකට පෙන්නන්න කොහොමද කියලා. මෙන්න පාළු ගෙදර. මේකේ තමයි සීයා යාචි මැරිච්ච ගෙදර. ඉතින් මම පෙන්නන්නම් ගිහිල්ලාම ඉතින් ඔයාලට. අපි යන්නේ බලමු. පාළු ගෙයක් තමයි ඉතින් මේ පේන ඉතින් ඔයාලට ඉතින් ඔව් අන්න හරියටම අන්න අර තේස්තුකින් තමයි අපිට ඒක සද්දය ඇහුනේ. මම මෙතන අන්න අර මේ කවුද මේ? හරිද අන්න හරි. මොන මේ කවුද තමයි ඉතින් පාළු ස්වභාවයක් හම්බුනේ මෙතන. බලන්න මේ ටේක් කොල්ල තියෙන කොළම් විදිය. ඔව් මෙහාට එකපාරම ඇතුලේ ඉන්න පුළුවන්ද අපිට? බලමු. කොට මේ අම්මට සිරේ. මේ කොහෙද මේ? පුල් කහකුත් තියෙන මේ කහකුත් කඩාන දාලා තියෙන්නේ. ඉතාලම ඉතින් පැරණි මේ පරණ ගෙදරක් තමයි. ඉතින් පැරණි භාවයේ පේන හොඳටම පාළු නැහැ. පැරණි කිව්වට බලන්නකෝ. ඔව් එහෙම මන්නේ. ඉතින් පාළු මෙතන තමයි ඉතින් පොට් එක අර සීයි යාචි බෙල්ලි වල දාන මැරුණේ. ඉතින් භයානකයි. ඉතින් යාළුවනේ අපි මේ පිටිපස්සෙන් තමයි යන්න හදන්නේ. ඉතින් අපි මුන්දි කොහමද දෙනවා. ඉතින් ඇත්තටම මේ භයානක තත්ත්වයක් තමයි තියෙන්නේ. යාළුවනේ ඉතින් ඒ වගේම තමයි මේ මතක් කරගන්න ඕනේ අපි අර පළවෙනි මොන විදිහේ පස්සේ ඔව් පින්දිනවා මේ පොඩ්ඩක් ඒ ආයෙකින් පොඩ්ඩක් විමසලා බලුවා මේ සම්බන්ධව. ඔව් ඉතින් ඊට පස්සේ ඒගයි කියනවා ගේ ඇතුලෙන් සද්ද එනවලු. ආන් ඒ වගේ තොරතුරු ගොඩක් කියනවා. ඒ නිසා තමයි අපි මේ ගමන තෝරාගත්තේ. අද ඔයාලට පෙන්වන්න. යාළුවනේ මෙන්න මේ ගේ ඇතුලේ තමයි සීයේ යාචි එල්ලිලා මැරලා තියෙන්නේ. මම පෙන්වන්න ඔයාලට ගිහිල්ලා කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. මෙන්න යාළුවනේ මේකේ තමයි එල්ලිලා මැරලා තියෙන්නේ. නිකු මල්ලි මෙන්න පාළු ස්වභාවය මේ ළඟේ තමයි මැරලා තියෙන්නේ. ඒ රෝද පුටුකුත් තියෙනවා. ඔයාලට බලාගත්ත හැකි. ඔන්න මේ කාමරේ නෙට් එකක් තියෙනවා. ඉතින් කපට්ටි දැන් හදලා තියෙන්නේ. මෙන්න මේකේ තමයි සීයේ යාචි එල්ලිලා මැරලා තියෙන ගෙදර. බලන්න පාළු ස්වභාවයක්. ඔය වට්ටියනම්ම නම් ඔය රෝද පුටුකුත් තියෙනවා. ඉතින් මෙතන මේ ළඟේ තමයි එල්ලිලා මැරලා තියෙන්නේ යාළුවනේ. මෙන්න පාවිච්චි කරපු බෙහෙත් තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්න මල්ලකුත් තියෙනවා. මේ තමයි හොඳ මම පෙන්නන්නම්. ඉතින් මේ තමයි මල්ලකුත් තියෙනවා. මෙතන ඉල්ලලා මේ කපට් එක යාළුවනේ. ඔයාලට පේනවා ඉතින් මේ කියන්නේ ඉතිරි දක්වාය දාලා මේ බෑග් එකක් මේ රාක්කේ යාළුවනේ. ඉතින් බලන්න මෙතන තමයි භයානකම සිදුවීම වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා පෙන්නපු තැන මේ බලාගත්ත හැකි ඔයාලට මේ පොට්ටවල පුළුන් ආහාර මේවා වෙලා හැමතැනම බඩු විසික්කා වෙලා. ඉතින් බලන්න යාළුවනේ ඉතින් ඇත්තටම භයානකයි. දැන් රෑ වෙලා හොඳටම රෑ 12 විතර වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලාගත්ත හැකි එක්ස්පීරියන්ස් එක. ඉතින් යාළුවනේ අපි ගිහිල්ලා බලමු. අපේ දාන පෙරට ඇතුළු යාළුවනේ මේ ඇඳ කුත් දාලා තියෙනවා. ඔයාලට බලාගත්ත හැකි. ඉතින්
පරණ පිටියකුත් තියෙනවා. ඉතින් ඔයාලට පෙන්වන්න යන්න ඉතින් ඇතුළට ගිහිල්ලා පෙන්වන්න එක්ස්පීරියන්ස් එක බලන්න මෙන්න ඇතුළ. මෙන්න යාළුවනේ ඉතින් මම පෙන්වන්න කොහොමද කියලා. මල්ලි මේ ලිපක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ පේන ඇතුළෙන් යන් ගිහිල්ලා බලමු කොහොමද පේරේ කියලා. ඇතුළට යන් ගිහිල්ලා බලමු ඉතින් කාමරේ. මල්ලි කියන්නේ වෝල් කඳුළු තියෙනවා. මේසෙත් තමයි තියෙන්නේ ඉතින්. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. තව කාමරයක් තියෙනවා යාළුවනේ. ගිහිල්ලා බලමු. මේ තමයි සාලි කෑල්ල. මල්ලි කාමරයක් තියෙනවා තව. අපි ගිහින් බලමු. එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. යාළුවනේ ඉතින් අපි දැන් අපි ගියපු කිරියම්මයි කිරියත්තයිගේ නිවසේ ඉඳන් දැන් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් වීඩියෝ එක නතර කරන්න යන යාළුවනේ ඉතින් සද්දත් යනවා. දැන් රෑ 12 විතර වෙලා තියෙන ඉතින් යාළුවනේ මේවම